එතකොට මේ අපි දැන් සාකච්ඡා කරගෙන ඉඳලානේ දෝලන තරංග පාඩම. ඒතර අපි කලින් කොටසේදී තරංග චලිතය සම්බන්ධයෙන් සාකච්ඡා කරා. ඒතර මම අද කතා කරන්න බලාපොරොත්තු වෙනවා මේ තරංගවල ගුණ. ඒතර අපි ගත්තොත් එimhe දරුවනේ මේ තරංග වල ගුණ ගත්තාම පොදුවේ දැන් අපි ගත්තොත් අපි තරංග වර්ග ගොඩක් දන්නවනේ. තරංග වර්ග විශාල ප්‍රමාණයක් තියෙනවා. ඒතර මේ තරංග සියලුම අයට පොදු දේවල් තියෙනවා. ඒතර පොදු ගුණ අපි ගත්තොත් එහෙම දැන් අපි O level වලටත් එහෙම ඉගෙන ගන්න තරංග වල මේ ආලෝක තරංග වල පරාවර්තන ඉගෙන ගත්තා. ඊට පස්සේ වර්තනය වගේ දේවල් ඉගෙන ගත්තා. ඒතර ওই විදිහට දරුවනේ මේ ආලෝකෙ විතරක් නෙවෙයි අපි ගත්තොත් ධ්වනි තරංග, ජල තරංගනේ. ඒතර අපි ගත්තොත් එහෙම මේ ඔය ඕනම තරංග වර්ගයක් අපි ගත්තොත් එහෙම ඔය තරංග වලට පොදු ගුණාංග කීපයක් අපිට ගන්න පුළුවන්. ඒතර අපි අර මේ ප්‍රධාන වශයෙන් අපි කතා කරන පරාවර්තනය වර්ධනයට අමතරව විවර්තනය, ද්‍රවණය. එතකොට අපි ගත්තොත් ඒ දැන් තරංග අධිස්ථාපනය තියෙනවා. ඒතකොට දරුවනේ මේ අධිස්ථාපනයත් එක්ක එනවා මේ නුගෙසුම් ඇතිවීම එනවා, ස්ථාවර තරංග හට ගැනීම එනවා. මේකේ අපි ගොඩාක් දේවල් කතා කරනවා. එතකොට දරුවනේ මම කිව්ව තරංග ගුණවල මෙන්න මේ ආකාරයේ හැසිරීම් තියෙනවානේ. එතකොට මේ හැසිරීම් වල අපි ගත්තොත් පළවෙනි ගුණය පරාවර්තනය කියන එක මම අද සාකච්ඡා කරනවා. එතකොට මේ පරාවර්තනය කියන එක දරුවනේ ඉස්සෙල්ලාම අපි බලමු මේ අර්ථ දැක්වීම කොහොමද කියලා. අපි ගත්තොත් එහෙම පරාවර්තනයේ අර්ථ දක්වන්නේ කිසියම් මාධ්‍යයක සිට තවත් මාධ්‍යයක් වෙත ප්‍රචාරණය වන තරංගයක් එම මාධ්‍ය වෙන්වන අතුරු මුහුණතේ ගැටි නැවත මුල් මාධ්‍ය වෙතම ප්‍රචාරණය වීම කියන අදහස තමයි තරංග පරාවර්තනය කියලා කියන්නේ. එතකොට ඔය කියන පරාවර්තන අපි ඉගෙන ගත්තේ මේ සාමාන්‍ය පෙළදී දරුවනේ. සාමාන්‍ය පෙළදී වලට මතකයි මේ අපි පරාවර්තනය සම්බන්ධයෙන් මේ නියමයක් ඉගෙන ගත්තානේ. එතකොට අපි ගත්තොත් එහෙම මේ මතක් කරගන්නෝ දැන් අපි ගත්තොත් පතන කිරණයත් පරාවර්තන කිරණයත් පතන ලක්ෂයේදී අභිලම්භයත් එකම තලයක පිහිටා. ඊට පස්සේ අපි අර පතන කෝණයයි පරාවර්තන කෝණයයි නේද? පතන කෝණයට පරාවර්තන කෝණය සමාන වෙයි කියලා අරගෙන ওই ටික තමයි අපි සාමාන්‍ය පෙළ විෂය නිර්දේශය තුළ සාකච්ඡා කරේ පරාවර්තනට අදාළව. හැබැයි අපි උසස් පෙළදී දරුවනේ මේ පරාවර්තනයේ ඊට එහා සාකච්ඡා කරනවා. ඒතර පරාවර්තන නියම වලට අනුකූලව තරංග හැසිරීම සම්බන්ධව අපි අධ්‍යයනය කරනවා. ඒ විතරක් නෙවෙයි. අපි ගත්තොත් දැන් ධ්වනි තරංග වල පරාවර්තනයනේ. අපි ගත්තොත් දැන් මේ තන්තුවක් මත අපි තරංගයක් ඇති කරොත් එහෙම. එතකොට මේ තන්තුව දිගේ ගමන් කරන තරංගයේ පරාවර්තන වුණාම කොහොමද එන්නේ? දැන් ජල තරංගයක් ගත්තොත් ජල තරංග අපි දන්නවා දැන් වතුරට දරුවනේ ගලක් දැම්මොත් වතුර ඒ ගල මේ ජලය ස්පර්ශ කරන ස්ථානයේ ඉඳන් වෘත්තාකාර තරංග හට ගන්නවා. ඒ වෘත්තාකාර ඒ හැඩය වෙනස්නේ. ඒ වෘත්තාකාර තරංගය යම්කිසි බාධකයකින් පස්සේ නැවත පරාවර්තන විද්‍යාවේ හැඩය මොන වගේද පිහිටන්නේ. ඔන්න වගේ ගොඩාක් දේවල් මේ පරාවර්තනයට අපි සාකච්ඡා කරනවා. එහෙනම් අපි ඉස්සෙල්ලම අපි අර මේ ඔලලට අපි ඉගෙන ගත්ත එකේම දිගුවක් විදිහට අපි ඉස්සෙල්ලම සාකච්ඡා කරමු ආලෝක තරංග වල පරාවර්තනය සම්බන්ධයෙන්. එතකොට මේ ආලෝක තරංග වල පරාවර්තනය ගත්තාම දරුවනේ අපිට පුළුවන් එකක් තලීය පෘෂ්ඨයක් අපි ගත්තොත් තල දර්පණයක්. තල දර්පණයකින් සිදුවන ආලෝක පරාවර්තනය අපි සාකච්ඡා කරනවා. ඒත් එක්කම අපි ගත්තොත් උත්තල දර්පණයකින් සිදුවන පරාවර්තනය අපි දැනගෙන ඉන්න ඕන. අවතල දර්පණයකින් ඇතිවන පරාවර්තනය අපි දැනගෙන ඉන්න ඕන. අපි ඕවා හැබැයි සාමාන්‍ය පෙළ විෂය නිර්දේශය තුළ සාකච්ඡා කරා. මම පොඩි පුංචි හඳුන්වාදීමක් කරන්නම්. අපි ගත්තොත් දැන් තල දර්පණය. අපි තල දර්පණයක දැන් ඔන්න මෙතන මිනිස්සෙක් ඉන්නවා. දැන් ඔන්න මේ අපි කියමු දැන් මේ මිනිස්සයාට ඉහළින් මේ වගේ තැනක තියෙනවා විදුලි බල්බයක්. අපි කියමු දැන් ඔන්න දැන් මේ විදුලි බල්බේ එහෙනම් අපිට මේ තල දර්පණය තුලින් බැලුවා මේ බල්බයට සමාන බල්බයක් නේද? මේ තල දර්පණයයි බල්බයට ඇතිවන දුරට සමාන දුරකින් මෙන්න මේ වගේ තැනක නිර්මාණය වෙන්න ඕන. අපිට පේන්න ඕන තියනවා කියලා. ඒත් බලමු ආලෝකය එහෙනම් ආලෝකයේ පරාවර්තන නියම වලට අනුකූලව තමයි මේ කියන බල්බය පේන්න ඕනේ. එහෙනම් අපි ගත්තොත් ඔන්න දැන් මිනිස්යාගේ ඇස වෙත නේද ආලෝකය එන්න ඕන බල්බයේ සිට. එහෙනම් ඔන්න බලමු ඉස්සෙල්ලම මුලින්ම ඔන්න පරාවර්තන නියමයට පතන කෝණයට පරාවර්තන කෝණය සමාන වෙන ලෙස ඔන්න මෙයාගේ ඇස වෙත ඒක ආලෝක කිරණයක් එනවානේ. එතකොට එහෙනම් මේ ආලෝකයේ මේ එන පැත්ත මෙන්න මෙහෙ. එතකොට අපි ගත්තොත් මෙන්න මෙහෙම තමයි මෙතන එන විදිහට තමයි අපිට ඇහැට ගෝචර වෙන්නේ මේ වස්තුව තියෙන්නේ කොතනද කියන දේ.
එතකොට අපි ඕක දැන් මතක් කරගමු අපි උත්තර දර්පණ බලමු කොහොමද උනේ කියලා. ඔන්න දැන් උත්තර දර්පණයක් ගත්තොත් දරුවනේ අපි ගමු දැන් ඔන්න මේ අපි මං ඊසකින් වස්තු නිරූපණය කරන්නම්කෝ. එතකොට එහෙනම් මෙයා අපි ඔයාලට මතකයි අපි ආලෝක තරංග දෙකකින් තමයි මේ මෙයාගේ ප්‍රතිබිම්බය නිර්මාණය කරේ. එහෙනම් මම එකක් ඉස්සලා දින්නම් පරාවර්තන නියමයට අනුව නේද? මේ තියෙන්නේ උත්තර දර්පණයක්. ඒ නිසා මෙයා ආපහු මේ පැත්තට යනවා. එහෙනම් අපි ආලෝකෙ මේ පැත්තට යන්නේ නැති නිසා අපි ආ කඩේරකින් තමයි පෙන්වන්නේ. ඊට පස්සේ අපි ගත්තොත් දැන් මෙයා මෙන්න මේ විදිහට ගියොත් නේ මෙහෙම ගිහිල්ලා එතකොට නාභිය හරහා යන විදිහට මෙයා මේ ආකාරයට පරාවර්තන වෙනවා. එහෙනම් මෙන්න මෙතන තමයි අපිට ඔන්න මෙයාගේ මේ ප්‍රතිබිම්බය අපිට පේන්න ගන්න. එතකොට ප්‍රතිබිම්බයට තියෙනනේ මෙයාගේ අපිට මේ ලක්ෂණ කියන්න පුළුවන්. මොකද්ද? කුඩයි. එතකොට අපි කුඩයි ඒත් එක්කම මෙයාව අපි තිරයකට ගන්න බෑ. අතාත්විකයි. ඔය වගේ ලක්ෂණ අපි සාකච්ඡා කරා. එතකොට දැන් එතකොට හැමතිස්සෙම මොකද වෙන්නේ නම් උත්තර දර්පණයකින් පේන මේ වස්තුවක් ගත්තොත් අනිවාර්යෙන් එයා කුඩයි. ඒ නිසා අපි ගොඩක් රටවල දන්නවා වාහනවල පැති කණ්ණාඩි වලට මෙයා යොදා ගන්නවා මෙන්න මේ ලක්ෂණ නිසා. අපි ඊට පස්සේ බලන්න අවතල දර්පණයක් ගමු බලන්න. ඔන්න අවතල දර්පණයක් තියෙනවා. එහෙනම් අවතල දර්පණයක් ඉදිරියේ අපි වස්තුවක් තිබ්බොත්. ඔන්න අවතල දර්පණයේ ඉදිරියේ අපි වස්තුවක් තියමු. එනවන බලන්න පරාවර්තන නියම වලට අනුව අපි දන්නවා අනිවාර්යෙන් අර වගේ මොකද වෙන්නේ මෙයා. එහෙනම් මේ ආකාරයට පතන කෝණයයි පරාවර්තන කෝණය සමාන වෙන විදිහට පරාවර්තනය වෙනවා. ඒත් එකම අපි ගත්තොත් මෙන්න මේ විදිහට නේ. එහෙනම් මෙයා අපි දන්නවා නාභිය හරහා යන විදිහට මෙයා නැවත ආපසු ගමන් කරන මේ ආකාරයට. එතකොට දැන් ඔන්න බලන්න මේ දෙන්නනේ. මෙතන නාභිය කියලා ගත්තොත් ඔයාලට මතකයි අපි සාමාන්‍ය පෙළදී එතකොට මෙන්න මේ වස්තුවේ පිහිටීම මත මෙයා නාභිය මත නාභියට එහායි නේද? ඒ වගේ ගත්තොත් අපි මේ හැදෙන ප්‍රතිබිම්බයත් මොකද උනේ? අනිවාර්යෙන් එයාගේ පිහිටීම වෙනස් වෙන්න ගත්තා. එතකොට ඔන්න ඔය විදිහට දරුවනේ මේ ආලෝක පරාවර්තනය ගැන අපි සාමාන්‍යයෙන් දන්නවා. එතකොට අපි ගත්තොත් දැන් අපි යමු ඊළඟට අපි සාමාන්‍යයෙන් තරංගක හැඩය අපි හොඳටම නිරීක්ෂණය කරන අවස්ථාවකින් ජල තරංග. ඒ නිසා අපි ජල තරංග වල පරාවර්තන බලමු කොහොමද සිද්ධ වෙන්නේ කියලා. එතකොට දරුවනේ මේ දැන් ජල තරංග ගත්තාම ජල තරංග වල අපි ගුණ අධ්‍යයනය කරන දවල්ට අපේ විද්‍යාගාරයේ තියෙන උපකරණයක් තමයි රැලිති ටැංකිය. අපි ගත්තොත් මේ රැලිති ටැංකිය තුල දැන් වීදුරු බඳුනක් තියෙන්නේ. එතන මේකේ ජලය පුරවලා තියෙනවා. අපි දන්නවා මේක එක ස්ථානයකින් පුළුවන් මේ ජල තරංග ඇති කරන්න. එතන ඉහළින් ආලෝකය තියෙනවා. මේ ආලෝකය ගිහිල්ලා ජල පෘෂ්ඨයේ වැටුනහම අපිට පහළ පුළුවන් මේ ජල තරංග වල හැඩ නිරීක්ෂණය කරන්න පුළුවන්. එයාගේ ඡායාව ඇසුරෙන්. එතන ඕක තමයි ඒකේ ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ. එහෙනම් මේකේ අපි ගත්තොත් එහෙනම් ඔන්න මේ දැන් මම මේ රැලිති ටැංකියේ මෙන්න මෙතන අපි ගත්තොත් මේ අර වීදුරු කොටසේ මෙන්න මේ වගේ තැනකනේ අපි ගත්තොත් මේකේ තියෙනවා කුඩා ගෝලයක් පොඩි දාන්චෝටි සිහින් දණ්ඩකට සම්බන්ධ කරපු ගෝලයක් මේ. ඒතර මෙන්න මේ ගෝලය දැන් මේ ජලයේ මෙයා කම්පන වෙනවා ඉහළට පල්ලෙහාට. ඒතර මෙයාගේ මේ කම්පනයත් එක්ක මෙයාගේ මෙන්න මේ වගේ වෘත්තාකාර තරංග පෙරමුණු ඇති වෙනවා මේ රැලිති ටැංකියේ ජල පෘෂ්ඨය මත. එතකොට අපිට එතකොට මේ වෘත්තාකාර ජල තරංග වගේම අපිට පුළුවන් මේකේ තලීය ආකාරයට ගමන් කරන ජල තරංග මේ ඇති කරන්න පුළුවන් මේකේ. එතන වෙන්නේ දරුවනේ මෙන්න මෙහෙම. අපි ගත්තොත් එහෙම මෙන්න මේ ගෝලය වෙනුවට මෙතන තියෙන පොඩි තලීය තහඩුවක් තියෙන්නේ. පොඩි තහඩුවක්. එතන මෙයා මොකද වෙන්නේ? මෙයා මේක තුළ මේ ආකාරයට කම්පණය වෙද්දී මෙන්න මෙතන හට ගන්නවා ජල තරංග තලීය ආකාරයට තමයි තරංග ඉස්සරහට ගමන් කරන්න ගන්නේ. එතකොට මොන හැඩේ වුණත් දැන් මේ ඕනම හැඩයක් දැන් පරාවර්තන නියම වලට අනුකූලව තමයි හැබැයි මේ සිද්ධ වෙන්න ඕන පරාවර්තනය. එතකොට අපි ගත්තොත් මේ යන තරංග ඉස්සරහා බාධකයක වැදිලා නැවත ආපහු පරාවර්තනය වෙනවා. එහෙනම් අපි ගමු ඉස්සෙල්ලම මම අදිනම් මෙන්න මේ අපි ගමු තල තරංග ගමුකෝ මේක ජල තරංග වල තලීය හැඩය ගත්තොත් ඔන්න බලන්න දැන් මෙහෙම බාධකේ මෙහෙම තියෙනවා නම් එහෙනම් මෙයා අපි දන්න පරාවර්තන නියම වලට අනුව ගත්තොත් මේ පතන කෝණයයි පරාවර්තන කෝණය සමාන වෙන්න ඕන. එහෙනම් ඔන්න බලමු. එතකොට මෙන්න මේ කියන බාධකයේ වෙත මම අඳින්නම්කෝ මෙන්න මේ කියන පතන තරංග ටිකක් අඳින්නම්කෝ මේ ආකාරයට දරුවනේ. ඔන්න එතකොට මෙයා මේ ආකාරයට එනවා. එහෙනම් අපි ගත්තොත් මෙයා එනම් මේ ආකාරයට මෙහෙම
තරංගේ මේ දිශාවට එනවනම් නේද මෙයාගේ පරාවර්තනය සිද්ධ වෙන්නත් ඕන අර පරාවර්තන නියමයට අනුව මේ පැත්තට. එහෙනම් මෙයාගේ අපිට විභාගයට දුන්නොත් අපි අඳින්න ඕනේ මෙන්න මේ ආකාරයේ තරංග පෙරමුණු තමයි අඳින්න ඕනේ. අපි බලමු ඊළඟට ඔන්න මේ වෘත්තාකාර තරංග පෙරමුණු බලමු පරාවර්තන කොහොම සිද්ධ වෙන්නේ කියලා. ඔන්න දැන් බාධකේ මෙන්න මෙහෙම තියෙනවා. ඔන්න දැන් මේවා මේ මෙන්න මෙතනින් ඇති වෙන්නේ මේ ආකාරයේ වෘත්තාකාර තරංග පෙරමුණු. එහෙනම් ඔන්න බලමු එහෙනම් මෙතන මෙන්න මේ ලක්ෂයෙන් ඔන්න මේ ආකාරයට ඔන්න වෘත්තාකාර තරංග පෙරමුණු ඉදිරියට ගමන් කරනවා. හරි. එතකොට දැන් ඔන්න දැන් මෙහෙම දැන් විභාගයට දුන්නොත් මේ බාධකේ හරහා මෙයාගේ පරාවර්තිත තරංග වල හැඩ හඳින්න දුන්නොත් අපි දන්නවා මෙයා ඇවිල්ලා මේ පෘෂ්ඨයේ වැදුනට පස්සේ ඒ වැදෙන ආකාරම සමාන හැඩයකින් තමයි මෙයා නැවත ආපසු පරාවර්තනය සිද්ධ වෙන්නේ. එහෙනම් අපි ගත්තොත් මෙතනින් මෙන්න මේ ආකාරයට මම මෙතන පොඩ්ඩක් මේ විදිහට ගන්නම්කෝ. එහෙනම් මෙන්න මෙතන මේ පුංචි මෙන්න මෙතන ඔයාලා පේනවනේ මෙයාගෙන් පුංචි කොටසක් මෙතන නැතිලා දිනවනේ අන්නේ හා සමාන කොටසක් මේ ආකාරයට ඇති වෙන ආකාරයට ඒ කියන්නේ හරියට ගත්තොත් අර අපි මේ තල දර්පණයකින් බැලුවාම අපිට පේනවනේ මේ අපේ දැන් අපේ ඡායාව පේන්නේ අපි තල දර්පණය අතර තියෙන දුරට සමාන දුරකින්නේ. ඒ කියන්නේ අපි ගත්තොත් මෙතන නම් ප්‍රභවයේ තියෙන්නේ මෙන්න මේ දුරට සමාන දුරකින් ප්‍රභවයක් තියෙන ආකාරයට පරාවර්තනය වෙන ආකාරයක් තමයි දරුවනේ අපි ගන්න ඕනේ. එහෙනම් මෙතනින් මෙන්න මේ ආකාරය. ඔන්න ඔය ආකාරයේ හැඩයක් තියෙනවා කියලා හිතා ගන්න. එහෙනම් ඔතකොට ගත්තොත් ඔන්න ඊළඟ කොටස එන්නේ මෙහෙම. ඊළඟ කොටස එන්නේ මෙහෙම. එතකොට මේකේ විශේෂත්වය මොකද්ද? මේ ජල තරංග මේ ආකාරයට පරාවර්තනය වෙද්දී නේද? මේ එන පතන තරංග වලයි පරාවර්තන තරංග වලයි තරංග ආයාමයවත් වේගයවත් සංඛ්‍යාතයවත් කිසිම මේ භෞතික රාශියක් වෙනස් වෙන්නේ නැහැ දරුවනේ. ඒවා නියතයි. ඊළඟ දරුවනේ අපි මේ ඇදි තන්තුවක් ඇදලා නේ යම්කිසි ආතතියක් දීලා අපි මේ තන්තුව මත යම් ලක්ෂයකින් කම්පණය කරා කියන්නකෝ. ඒතර කම්පණය කරොත් අපි දන්නවා තන්තුව දිගේ මේ තරංගයක් ගමන් කරන ඒ හැඩය අපිට බලා ගන්න පුළුවන්. දැන් අපි ගත්තොත් අපි යම්කිසි තැනකින් ලණුවක් ගැට ගහමුකෝ. ලණුවක් ගැට ගහලා අනිත් කෙරවලින් අපි පොඩි ගැස්මක් දෙනවා. අපි ගත්තා මෙහෙම වගේ හිතන්නකෝ. දැන් මේ වගේ තැනකින් ඔන්න අපිට පුළුවන් නේද? පොඩි තන්තුවක් මේ ආකාරයට තියෙනවා. මෙයාට පොඩි ගැස්මක් දෙනවා. දුන්නොත් එහෙම අපි දන්නවා මෙයා මෙන්න මේ ආකාරයට නේ. ඔන්න ඔය වගේ මේ තරංග හැඩයක් අපිට දැක ගන්න පුළුවන් මේ තන්තුව මත. ඒතකොට මේ වගේ මේ දැන් ඇදි තන්තු වල පරාවර්තන අපි ගත්තොත් එන තන්තු දරුවනේ ඇදිලා තියෙන්න ඕනේ. ඒ කියන්නේ ආතතියක් තියෙනවා. මේ විදියට හටගන්න මේ තරංගය නේ මේ අපි ගත්ත මේ පැත්තෙන් ශක්තිය සම්ප්‍රේෂණය වෙන්නේ. ඒතකොට මේ තමයි පතන තරංගය. ඒතකොට මෙන්න මේ ලක්ෂය හරි වැදගත් දරුවනේ. මෙන්න මේ ලක්ෂයේ පස්සේ අහපව මෙයා මේ ශක්තිය මේ තන්තුව දිගේම අහපව එනවනන්නේ. ඒ තමයි පරාවර්තන තරංගය. අපි කියනවා මෙන්න මෙතන මායිමක් කියලා කියනවා. මෙන්න මේ ලක්ෂයට කියනවා මායිමක්. මායිම. ඒතර අපිට පුළුවන් මෙන්න මේ මායිම කියන එක අපිට පුළුවන් නිකන් අර තදට මේක හොඳට ගැට ගහලා නේද? ඒක එතන පොඩ්ඩක්වත් වෙන නිදහසේ නිකන් පොඩ්ඩ නිදහසේ චලනය වෙන්න බැරි වෙන ඩුඩ ලෙස මෙයා සවි කරලා තියෙනවා නම් අපි යාට කියන ඩුඩ මායිමක් කියලා කියනවා. එහෙම නැත්නම් මෙයාට නිකන් නිදහස මේ මායිමත් නිකන් නිදහසේ එයාට නිකන් එහෙම චලනය වෙන්න පුළුවන් ආකාරයේ අපිට මේව සම්බන්ධ කරන්න පුළුවන්. අපි ගත්ත දැන් මෙතන ඔන්න යම්කිසි අපි කම්බියක් තියෙනවා කියලා. එතන මේ කම්බිය වටේට අපි දාන පොඩි නේ සැහැල්ලු පොඩි මුද්දක් වගේ එකක් දානවා. සැහැල්ලු මුද්දක්. දාලා මේ මුද්දට සම්බන්ධ කරනවා මේ තන්තු. එතකොට මොකද වෙන්නේ? අපි මෙයා මෙතනින් මේ තරංගයක් දුන්නොත් මේ තරංගේ මෙතෙන්ට ආවට පස්සේ මේ මායිමත් පුංචි චලනය වෙන්න පුළුවන් මෙයා නිදහසේ. ඒතර අපි මේ වගේ තරකට අපි කියනවා නිදහස් මායිමක් කියලා. ඒක නැත්නම් මෘදු මායිමක් කියලා කියනවා. ඒතර ඔන්න ඔය කියන මායිම අවස්ථා දෙකේදීම පරාවර්තනය ගැන අපි දැනගෙන ඉන්න ඕන. එහෙනම් ඔන්න බලමු මම එහෙනම් ඔන්න මේ මම ওই මායිම් දෙකේ. ඒ කියන්නේ අපි ගත්තොත් ඉස්සෙල්ලම ඩුඩ මායිම. ඩුඩ මායිම. අනිත් එක තමයි මෘදු මායිම. නැත්නම් නිදහස් මායිම කියලා කියන මෘදු. බලමු ඔය කියන අවස්ථා දෙකේදී තරංගවල පරාවර්තනය අධ්‍යයනය කරමු බලන්න. ඔන්න දරුවනේ දැන් අපි ගමු ඩුඩ මායිම. ඔන්න දැන් මේ ඩොඩ මායිමට ඔන්න සම්බන්ධ තන්තුවේ මෙන්න මේ වගේ තැනකින් දරුවනේ අපි ශක්තිය සම්ප්‍රේෂණය කරලා අපි දෙමු මෙයා මත ඔන්න යම්කිසි ස්පන්දයක් දෙනවා.
ඔයාලා දන්නවා අපි මෙහෙම කළා පුංචි ගැස්මක් දුන්නා මේ තරන්නේ මේක නේද? මෙයා මෙහෙම මේ ස්පන්දේ මේ ඉස්සරහට යනවා. ඔයාලා දැන් ඉස්කෝලේ මේ අර ස්ලින්කියෙන් මේ පරීක්ෂණ කරලා තිනවා. ඔයාලා දැකලා තිනවා ස්පන්දේ ඉස්සරහට යන ආකාරනේ. එහෙනම් ඒ වගේ ඒතකොට මෙයා මේ විදියට යන ස්පන්දය අපිට මෙයා තීරයක් තරංගයක් කියලා තමයි ගන්න නේද? එතකොට එහෙනම් එතකොට මේ වගේ විභාග දුන්නොත් දරුවනේ. ඔන්න බලන්න දැන් ජුඩ මායිමකදී මෙයා මෙහෙම ඇවිල්ලා අහපව මෙතනින් මොකද වෙන්නේ? මෙයා පරාවර්තන වෙලා මෙයා ඉදිරියට යනවා. එහෙනම් අපි ගමුත් ඔන්න දැන් ආයිත් මෙයා එහෙනම් මේ ආකාරයටම වල අඳිද්දිත් මේ දැන් මෙයාගේ ස්පන්දය තියෙන මෙතන නම් ඊළඟ තරගයේ ස්පන්දයත් එතනින්ම ඊට සමාන දුරකින්ම අඳින්න ගන්න. එහෙනම් අපි ගත්තොත් එහෙම දැන් මේ ඩුඩමයි මේ විශේෂත්වය තමයි දරුවනේ මෙහෙම දැන් මේ ස්පන්දය උඩුකුරු ස්පන්දයක් නම් ඉහළට තියෙන ස්පන්දයක් නම් නැවත පරාවර්තනයෙන් පස්සේ මේ ස්පන්දේ යටිකුරු වෙනවා මෙයාගේ හැඩය මෙන්න මේ ආකාරයට ගන්න. ඔන්න ඔය වගේ ඩුඩමායිමක් තුළ පරාවර්තනය සිද්ධ වෙන ආකාරයට අපි කියනවා මෙයාගේ මොකද්ද? කලා වෙනසක් සිද්ධ වෙනවා නේ. අංශක 180ක කලා වෙනසක් මෙතන සිද්ධ වෙලා තියෙනවා. මෘදුමායිමක් ගමුකේ නම් ඔන්න මම ගත්තොත් මෘදුමායිමක අර ඔය වගේම ස්පන්දයක් දුන්නොත් එහෙම අපි මෙහෙම උඩුකුරු ස්පන්දයක් දුන්නොත් මෙයා දරුවනේ පරාවර්තනයෙන් පස්සේ නේද? පරාවර්තනයෙන් පස්සේ මෙයාගේ අර මේ කලා වෙනසක් සිද්ධ වෙන්නේ නැහැ. හැබැයි තරංගයේ ශක්තිය නැවත ආපහු ඒ පැත්තටම ගමන් කරන්න ගන්නවා. ඒතර ස්පන්දය උඩුකුරු ස්පන්දයම තමයි. එතන මේක මෙයා පතන තරංගය මෙයා පරාවර්තන තරංගය. මේ පතන තරංගය මේ පරාවර්තන තරංගය. පතන ස්පන්දය පරාවර්තන ස්පන්දය. එතකොට දරුවනේ දැන් මේ කතා කරේ අපි මේ තීරයක් තරංග සම්බන්ධවනේ. දැන් මේ තීරයක් තරංගය කියන එක අපි අර්ථ දැක්ුවේ තරංගයේ ප්‍රචාරණය වෙන දිශාවට ලම්බකව තමයි මේ කම්පන සිද්ධ වෙන්නේ. ඒතකොට මේ ස්පන්ද දෙකම තීරයක් හැඩේ තරංගයක්. එතකොට අපි දැන් ගත්තොත් මේ අන්වායම් තරංගයක් ගමු. අපිට පුළුවන් තන්තුවක් දිගේ අන්වායම් තරංගය යවන්නත් පුළුවන්. දැන් හැබැයි අපිට අන්වායම් තරංගේ පේන්නේ තන්තුවක් මත. නමුත් අපිට දැන් අන්වායම් තරංගය බලාගන්න පුළුවන් ස්ලින්කිය හරහානේ. ස්ලින්කිය තුල අපි පුංචි ස්පන්දයක් දුන්නොත් අපි ස්ලින්කිය දිගේ අන්වායම් තරංගයේ සමානේ අපි කම්පන දිශාවටම මේ තරංග ප්‍රචාරණ දිශාවටම ස්පන්දයක් යනවා පේනවා අපිට. එහෙනම් අපි ගත්තොත් මේ මොනවද දැන් මේ ජුඩමායිමකින් ජුඩමායිමක් වෙත අපි යවුවොත් එහෙම අන්වායම් තරංගයක් අපි දන්න මොකද වෙන්නේ? අනිවාර්යයෙන්ම ඒ අන්වායම් තරංගේ තියෙන්නේ මේ සම්පීඩන විරලන්නේ. දැන් සම්පීඩනයක් නම් ඉස්සරහට යන්නේ. මේ මායිම වෙත යන්නේ පරාවර්තනයෙන් පස්සේ දරුවනේ විරලනයක් බවට පත් වෙනවා. ඒ කියන්නේ අංශක 180ක අංශක 180ක කලා වෙනසක් අනිවාර්යෙන් ඇති වෙනවා. එතන සම්පීඩනයේ විරලනයේ බවට පත් වීම හරහා. හැබැයි මෘදුමායිමක් වෙතට නම් තීරයක් තරංග යන්නේ මොකද වෙන්නේ? අර අංශක 180 කලා වෙනසක් ඇති වෙන්නේ නැහැ. අනිවාර්යෙන් යන්නේ විරලනයක් නම් නැවත පරාවර්තනයෙන් පස්සේ දරුවනේ විරලනයක්ම තමයි මේ පරාවර්තන තරංග විදිහට එළියට එන්නේ. ඊළඟ තියෙනවා දරුවනේ අපි දැන් මේකේ විශේෂ මේ තැනක් තමයි ස්ලින්කිය. ස්ලින්කිය වල අපිට පුළුවන් දැන් ස්ලින්කිය තුලත් ওই කතන්දරේම ওই විදිහට සිද්ධ වෙනවා. හැබැයි අපිට ස්ලින්කිය දෙකක් සම්බන්ධ කරොත් අපිට දැන් අපි ගත්තොත් තන්තු දෙකක් අපි සම්බන්ධ කරනවා. එක තන්තුවක් ස්කන්ධයෙන් වැඩි අනිත් එක ස්කන්ධයෙන් අඩුයි නැත්නම් සැහැල්ලු තන්තුවකට බර තන්තුවක් සම්බන්ධ කරනවා. ඒ වගේම මේ සැහැල්ලු ස්ලින්කියකට බර ස්ලින්කියක් සම්බන්ධ කරනවා. සම්බන්ධ කරලා අපි මේ දෙන්න අතර මේ තරංග නිර්මාණය කරොත් එහෙම. බලමු කොහොමද වෙන්නේ කියලා. ඔන්න දරුවනේ මේ දැන් මම ඔන්න ස්ලින්කියක් අඳින්නම්. එකක් මේ බර ස්ලින්කියක්. මෙයා බර. මම බර ස්ලින්කියට තව සම්බන්ධ කරන්න ස්ලින්කියක් සැහැල්ලු ස්ලින්කියක්. හැබැයි මම පොඩ්ඩක් ඒ දෙන වෙන්ව හඳුනා ගන්න නිසා මම ටිකක් මෙයා පුංචියට අඳින්නම්. ඔන්න ඔය වගේ ඔන්න සැහැල්ලු ස්ලින්කියක් තියෙනවා. ඒතර දැන් මෙයා සැහැල්ලු. දැන් මම මෙයාට දරුවනේ දෙනවා ස්පන්දයක්. ස්පන්දයක් දෙනවා මේ බර පැත්තෙන් තමයි දෙන්නේ මේ සැහැල්ලු පැත්තට යන්නේ. බර පැත්තෙන් එන තරංගයකට මෙන්න මේ මායිම මෙන්න මෙතන සැහැල්ලු ස්ලින්කයක් නම් තියෙන්නේ. මෙයා ක්‍රියා කරන්නේ මෘදු මායිමක් විදිහට නිදහස් මායිමක් විදිහට තමයි ක්‍රියා කරන්නේ. එහෙනම් මොකද්ද කොහොමද හැඩ වෙන්නේ? ඕනේ අපි ගත්තොත් මෙහෙන් එන්නේ මේ උඩුකුරු ස්පන්දයක් නම් අනිවාර්යෙන් පරාවර්තනයෙන් පස්සේ මොකද වෙන්න ඕනේ? එයාගේ කලා වෙනසක් ඇති වෙන්න බෑ. අනිවාර්යෙන් මොකද්ද එයා?
එහෙනම් එයා උඩුකුරු ස්පන්දයක් විදිහටම යන්න ඕනේ. මොකද මෙයා මුදු මායිමක් ලෙස ක්‍රියා කරන නිසා. එහෙනම් බලමු. එහෙනම් ඔහොම උඩුකුරු ස්පන්දයක් මන් දුන්නොත්. හරිද? දැන් මොකද වෙන්නේ මෙයා? පරාවර්තනයෙන් පස්සේ දරුවනේ මෙයා ඒ විදිහටමනේ. ඔය ස්පන්දයම ඔය විදිහට යනවා. හැබැයි පොඩි පුංචි දෙයක් වෙනවා. මොකද්ද? මේ ස්ලින්කිය සැහැල්ලුව දැන් මෙයා මෙතන මේ මායිමක් විදියට තිබ්බ වුණාට මෙහෙන් එන ශක්තියෙන් කොටසක් ස්ලින්කියේ මේ ඉස්සරහට යන්න පුළුවන්. එහෙනම් අපි ගත්තොත් මේ දැන් මෙහෙන් එන්නේ උඩුකුරු මේ තරංගයක් නම් දරුවනේ මේ සැහැල්ලු ස්ලින්කිය හරහාත් මොකද වෙන්නේ? උඩුකුරු ස්පන්දයක් ඉස්සරහට ගමන් කරන්න ගන්නවා. හරි මෙතන නෙවෙයි මෙතනින් මෙයා තාගින්නේ නෑනේ. මෙන්න මෙතනින්. ඒ කියන්නේ මේ තමයි පතන තරංගය. මේ තමයි පරාවර්තන තරංගය. ඒතර දරුවනේ මෙන්න මේ තරංගයේ මෙන්න මේ උස මේ විස්තරය හරි වැදගත්. අපිට මේ විස්තරය ඇසුරින් කියන්න පුළුවන් තරංගයක ශක්තිය සම්බන්ධයෙන්. ඒතර අපි ගත්තොත් අපි ඉදිරියට අපි සාකච්ඡා කරන විස්තරයට ශක්තිය කොහොම සම්බන්ධ වෙන්නේ කියලා. ඒතර මේ මෙන්න මේ විස්තරය වැඩි නම් ඒකේ අදහසක් තමයි ශක්තිය වැඩි. ඒතර දරුවනේ මම දැන් එහෙනම් මෙතනින් එන මේ පතන තරංගයෙන් කොටසක් මොකද වෙන්නේ පරාවර්තනය වෙද්දී මෙතනින් මේ කියන්නේ කොටසක් පරාවර්තනයට සම්බන්ධ වෙනවා කොටසක් ඉස්සරහට ඒ විදිහටම ගමන් කරන්න ගන්නවා ප්‍රචාරණය වෙනවා. එහෙනම් අපි ගත්තොත් බලන්න එහෙනම් මේ මුල් ශක්තියට වඩා මේ ශක්තිය අඩුයි නේ. එහෙනම් ඔයාලා මෙන්න මේ ස්පන්දය අදිද්දී මතක තියාගන්න තරමක් පුංචියට අඳින්න වෙනවා. ඒ කියන්නේ මේ උස පොඩ්ඩයි. මේක විශාලයි. ඒ කියන්නේ ශක්තිය අඩු වුණා කියන අදහස. එහෙනම් මෙතනත් අර වගේම ගත්තොත් එහෙම මේ විස්තරයට සමාන වෙන්න බෑ. මේ විස්තරයට වඩා අඩු ප්‍රමාණයක් තමයි මෙතනත් තියෙන්න ඕනේ. මේ බර ස්ලින්කිය හරහා තරංගයක් ගමන් කරලානේ සැහැල්ලු ස්ලින්කිය පැත්තට යනවා නම් ඔන්න ඔය ආකාර දෙයක් තමයි තියෙන්නේ. ඒතකොට මේකේ මේ සැහැල්ලු ස්ලින්කියක් ගත්තොත් දන්න එක මේ පැත්තෙන් ඔන්න මං අඳින්නේ නැහැ මේක. නමුත් මේ ඔයාලා හොඳට මතක තියාගන්න සැහැල්ලු පැත්තෙන් දැන් අපි දෙනවා මේ තරංගයක්. දැන් දුන්නොත් මොකද වෙන්නේ? සැහැල්ලු පැත්තෙන් එන තරංගයකට මේ බර ස්ලින්කිය සම්බන්ධ වෙන මායිම ක්‍රියා කරන්නේ දෘඩ මායිමක් විදිහට දරුවනේ. එතන මොකද වෙන්නේ? එහෙනම් එතන මෙහෙන් එන ස්පන්දයනේ දෘඩ මායිමකද අපි දන්නවා අනිවාර්යයෙන්ම මෙයාගේ මේ අංශක 180 කලා වෙනසක් ඇති වෙන්න ඕනේ. එහෙනම් මේකෙම අනිත් පැත්ත සිද්ධ වෙනවා නේද? ඒක කලා වෙනසක් සහිතව මේක අපිට ඇඳ ගන්න පුළුවන්. එහෙනම් ඔයාලා උත්සාහ කරලා බලන්න ඒක අඳින්න සැහැල්ලු පැත්තෙන් බර පැත්තට යද්දි කොහොමද සිද්ධ වෙන්නේ කියලා. එතකොට ඔන්න ඔය විදිහට දරුවනේ මේ පරාවර්තන තරංග ඔය ආකාරයට අපේ උසස් පෙළ විෂය නිර්දේශයට සම්බන්ධ වෙනවා. ඒක ගොඩාක් මේ අපේ පසුගිය විභාග ප්‍රශ්න අධ්‍යයනය කරලා බැලුවොත් එimhe කෙටි ප්‍රශ්න වලට සෑහෙන්න ඇවිල්ලා තියෙනවා. මේ රචනා ප්‍රශ්න වලත් යම් තැන්වල මේ හැඩයන් අඳින්න ආපු අවස්ථා තියෙනවා. ඊට පස්සේ අපි දැන් එතකොට මේ තරංග ගුණ ගොඩ හරි වැදගත්. මොකද විභාග නිතර සම්බන්ධ වෙන තැනක් මේ පාඩම. එතකොට මේ ඊළඟ කොටසේ දරුවනේ මම මේ තරංගවල වර්තනයට අදාළ කොටස හෝ ඊට එහා අපි දන්න වර්තනය විවර්තනය දැවණනේ අපි මම ඊට ඊළඟ මේ ගුණ ටික සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා.